Hi. නෑ ඒක හරියන්නේ Hi. නෑ. අද හරියන්නේ නෑ. Hi guys ඉතින් අද අගහරුවාදා. අට මේ මගුල් කරන්න තේරෙන්නේ නෑ. ඒ වුණාට මම කරනවා. මේකට ආසයි. ඉතින් අද vlog එකේ ගත්තොත් මට පන්ති දෙකක් තියනවා කරන්න. පන්ති වලට ගිහිල්ලා ඊට පස්සේ මොනවද කරන්නේ? දන්නේ නෑ. මම දැනට දන්නේ පන්ති දෙකක් කරන්න තියනවා විතරයි. ඊට පස්සේ guys මේ සතියේ තමයි මට මොනවත් කරන්න නැතුව ආතල් එකේ ඉන්න තියෙන එකම සතිය. හේතුව 15 කැම්පස් පටන් ගන්නවා. හරිද? මම ආයෙත් ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න යනවා. ඒක හරි මට සතුටුයි. හරි අපි යමු පන්තියට. subject එක එතකොට will have object එකේ third එකයි verb එකේ third එකයි object එකයි time duration. Yeah, timeline. Hello, excuse me. Is this Navodya's home? Tell something. Actually, I don't know you. Hari guys, පන්තිය නම් ඉවරයි. දැන් පන්තිය ඉවර කරලා ගෙදර යනවා. අද අපි කරා යහට පොඩ්ඩක් අර සීන් එකක් කොහොමද describe කරන්නේ හා තව අලුත් දේවල් ටිකක් ඉගෙනුවා. මරු ඉතින් ඇත්තටම ගත්තොත් ස්පීකින් උගන්වනවා කියන එකත් පට්ටාතල වැඩ. ඊට පස්සේ මට දැන් යන්න තියෙනවා අය දෙවෙනි ක්ලාස් එකට. බලමු ඉතින් අද ගිහිල්ලා ඒක. හරි guys දැන් දෙවෙනි ක්ලාස් එකට යන්න පිටත් වෙන්න ඕනේ. guys කොහොම හරි මම ආවා. පේනවනේ කොණ්ඩේ හැටි. guys පන්තිය පොඩ්ඩක් වෙනස් වුණා කරන තැන ලස්සනයි ඒක. පේන ඇති ලස්සනට. හතර තියෙනවා. ඉතින් ඔන්න අද අලුත් තැනක තමයි පන්ති කරන්න යන්නේ. I went to garage and help to father. There is a 1 there is a 3 wow. What else? What else? there is a home. Oh wow. ආයිස පන්තිය ඉවරයි. ඔන්න දැන් අද පන්තිය ඉවරලා දැන් යන ගමන්. කොහෙද යන්නේ? ගෙදර යන්නේ. හරි. ගෙදර ආවිලා පොඩි වොෂ් එකක් දැම්මා. ඉතින් අද දවසට මම හිතනවා මේක තමයි බ්ලොග් එක කියලා. ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් ඉතින් වෙනද වගේම අලුත් දෙයක් නම් එහෙම තිබ්බේ නෑ. හැබැයි හෙට මට පොඩි අලුත් දෙයක් කරන්න හිතෙනවා. අපි පොඩ්ඩක් බලමු ගිහිල්ලා. මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. මේක මම හිතන්නේ සාමාන්‍යයෙන් බලනවා නම් බලන්න. එක තමයි ඔයගොල්ලෝ හිතනවා නම් කියන්නේ ඔයගොල්ලන්ට මොකක් හරි ටැලන්ට් එකක් තියෙනවා. ඔයගොල්ලෝගේ බෝන් ටැලන්ට් එකක් හරි ඔයගොල්ලෝ මොකක් හරි කැමති දෙයක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන්ම කරන්න. හරියනවා. හරිද? හරියනවා. ඒකට හේතුව තමයි මෙහෙමයි. කියන්නේ සාමාන්‍යයෙන් ඔයා මොකක් හරි දෙයක් කරන්න යනකොට අනිවාර්යෙන්ම පොල්ලක් වැටෙනවාමනේ. මොකක් හරි බාධකයක් වැටෙනවා. බාධකයක් එනවම තමයි. හරිද? බාධකයක් එන්නේ නැතුව ඉන්න කවදාවත් බාධකයක් එනවා. කියන්නේ අපි හිතමුකෝ දැන් ඔයාට මොකක් හරි දෙයක් කරන්න ආසාවක් තියෙනවා වගේම ඔයා දන්නවා ඔයාගේ තියෙන කැපැසිටි එක. හරිද? ඔයාගේ කැපැසිටි එක ඒ වගේම ඔයාගෙන් මේ සර්විස් එක ගන්න කියන ඔයාගේ සර්විස් එක දෙනකොට ඔයා දන්නවා මීට කලින් මේ සර්විස් එක මේ විදිහට කවුරුත් දීලා නැහැ. අන්න ඒ විදිහට ඔයාගේ සර්විස් එක ගැන ඔයා ගැන ඒ තියෙන ට්‍රස්ට් එක ඔයාට ෂුවර් නම් අනිවාර්යෙන්ම ඔයා කැමති දේ කරන්න. ඔයා හිතනවා නම් මට එකෙන් දියුණු වෙන්න පුළුවන් කියලා අනිවාර්යෙන්ම ඒක පුළුවන්. ඒක වළක්වන්න බෑ. එතනින් එහාට ඔයා පවත්වාගෙන යන එක තමයි ඔයාගේ තියෙන එකම ජොබ් එක. හරිද? ඉතින් බ්ලොග් එක බැලුවා හරි. ඉතින් ඔච්චරයි තියෙන බ්ලොග් එක. ඕකේ. it's okay. එච්චරයි. අපි හැමෝම හෙට බ්ලොග් එකේ